සුබ දවසක් ඔයාලට. අද මම ලෑස්ති කරගත්තා රයිස් එකක් මේ විදිහට. ගොඩාක් ಜಾති දාන්න නැතුව චිකන් ටිකක්, බොන්චි ටිකක් බෙදලා දාලා. ඒ වගේ තමයි මම මේක හදාගත්තේ. කිසිම අපහසුවක් නැහැ. ඉක්මනටම හදා ගන්න පුළුවන් රසවත් බත් එකක්. මම ඔයාලට පෙන්නන්නම් හදන හැටි. අපි බලමු හදන හැටි. මම අද එළවලු බතක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඒකට ගොඩක් වෙලාට එළවලු නම් ගොඩක් දාන්නේ නැහැ. අද තියෙන දේවල් දාලා හදන්නේ. මම මේ විදිහට chicken breast ටිකක් තම්බලා අරගෙන මේ විදිහට හොඳට බෙදලා අරන් තියෙනවා. මම මේකට ලුණු, මිරිස් කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු, එතකොට මම දැම්මා සෝයා සෝස් වලින් චුට්ටක්, බාබකියු සෝස් වලින් චුට්ටක් එහෙම දාලා මම මේක බෙදලා අරන් තියෙන්නේ. ඊට අමතරව මම මේකට ඇත්තටම එළවලු ගොඩක් එකතු කරන්නේ නැහැ. මම දාන්නේ මේ විදිහට ලුණු පොළ ටිකුයි බොන්චි ටිකුයි විතරයි. කැරට් ලීක්ස් මුකුත්ම දාන්නේ. ඊට අමතරව මම ලෑස්ති කරගෙන තියෙනවා සුදු ලුණු ටිකක්. ඒක මම ඔයාලට දානකොට පෙන්නන්නම්. දැන් මම ලිප ඔන් කරලා ලිප පොඩ්ඩක් රත් වෙන්න තියෙනවා භාජනේ. ඊට පස්සේ අපි අර ටික එකතු කරගමු. දැන් මම මේකට ගිතෙල් වලින් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට භාජනයට. ගී වලින් චුට්ටක් දාගන්නවා. ඒක ඇලිලා තියෙන්නේ මේ විදිහට ටික දාගන්නවා. ඊට පස්සේ මම මේකට තෙල් වලිනුත් පොඩ්ඩක් එකතු කරගන්නවා මේ විදිහට. දැන් මේ ටික රත් වෙනකොට මම මේකට දානවා කපාගත්තු සුදු ලුණු ටිකයි, ලුණු ටිකයි, කුරුඳු පොතු, එනසාල් ඒ ටිකක් දා ගන්නවා එක්කම. ඊළඟට මම සුදු ලුණු ටිකක් දා ගන්නවා. විශේෂයෙන්ම රයිස් එකක් හදනකොට සුදු ලුණු ඉඟුරු තලලා ගන්න එපා. මේ විදිහට පොඩි කෑලි වලට කපලා ගන්න. එතකොට ඇත්තට මේක හැපෙනකොට රසයි. අද මට ඉඟුරු නැති නිසා මම සුදු ලුණු විතරයි දාන්නේ. ඊට පස්සේ මම මේකට මේ විදිහට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මේක හොඳට බැදෙන්න දෙමු. මම දැන් මේකට සුදු රට ටිකකුත් එකතු කරගන්නවා තෙලට. අපි සාමාන්‍යයෙන් තෙල් ಜಾති කද්දී පොඩ්ඩක් අපි සුදුරු වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. නැත්නම් ඉතින් අපේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවනේ. ඒක නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් මම මේකේ ගින්දර අඩු කරනවා. අඩු කරලා මම මේකට එකතු කරනවා